ඉතින් කවුද ඇත්තට බඩුව කියන්නේ? හැබැයි ඔයාලා හිතන බඩුව නම් නෙමෙයි හොඳේ. අද දැනගමු කවුද ඇත්තටම බඩුව කියන්නේ කියලා. අයිබෝන් ඉතින් මිත්‍රවරුනි කොහොමද? ඔයාලා අදත් එකතු වෙන්නේ අනුරාධ ෆර්නෑන්ඩෝ ඔෆිෂියල් channel එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවද මිත්‍රවරුනි අපේ ඉතිහාසයේ නොලිවිච්ච රැජිනක් ඉන්නවා. ඇය එසේ මෙසේ රැජිනක් නෙවෙයි. මේ ලක් පොළොවේ බිහි වූ වීර කාන්තාවක්. ඇය නමින් රත්නපාලී බිසව. අපි මෙහෙම කතාව පටන් ගමුකෝ. මේ රත්නපාලී බිසව යම් අවස්ථාවක මේ රටට එල්ල වෙච්ච ඉතා දරුණු ප්‍රහාරයකින් මේ රට බේරගන්න ඉතා දරුණු සටනකට සහභාගී වෙනවා. ඇයට ඒ අවස්ථාවේ බබෙකුත් හම්බෙන්නයි ඉන්නේ. කුමන හේතුවක් හින්දාද අපේ ඉතිහාසයේ මේ රැජින ගැන සඳහන් වෙන්නේ නැහැ. මම කියන්නේ මිත්‍රවරුනි අපේ මහා වංශය කියන පොතේ මේ රැජින ගැන සඳහන් වෙන්නේ නැහැ කියලා විතරයි. ඇයි ඉතින් මේ රැජිනිය බබෙකුත් හම්බෙන්න ඉද්දි මේ වගේ සටනකට ඉදිරිපත් වෙන්නේ? මොකද ඇය බඩුවක් නිසා. ඇයි එතකොට බඩුවක් කියන්නේ? ඇයි බබෙක් හම්බෙන්න ඉද්දි සටනට ගියේ? අද අපි මේ වීඩියෝවෙන් ඒ ගැන හොයලා බලමු. ජාතියක් අනුතරේ වැටිලා තියෙන වෙලාවක රටක මුලින් එළියට බහින්නේ කවුද? ආයුධ අතට ගන්නේ කවුද? අපේ වීරෝදාර හමුදා සෙබළු. අන්න ඒ වගේ මිත්‍රවරුනි ඒ කාලෙත් ඒ වගේ අපදාවකදී බඩුවක් තමයි එළියට බැස්සේ. බඩුවක් කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් බඩුවක් කියන්නේ එකල තනතුර. බඩුවක් වෙන ලේසියෙන් බැහැ මිත්‍රවරුනි. දැන් එහෙනම් මං කියන්නම්කෝ ඒ ඇයි කියලා. අපේ ඒකල රාවණා යුගයේ ඉඳන් පටන්ගෙන එන ලොකු ඉතිහාසයක් තියෙනවනේ. ඒ කාලේ ඉඳන් පැවතගෙන එන සටන් කලා වර්ග ගොඩාක් තියෙනවා මේ රටේ. මරුවල්ලිය සටන් කලාව, සුදලිය සටන් කලාව, මේ දෙකම අංගම්පොර සටන් කලාවේ පරම්පරා දෙකක්. ඉතින් මිත්‍රවරුනි මේ සටන් කලාවල් වල කෙල පැමිණෙන එක්කෙනෙක්ට තමයි. කෙල පැමිණෙනවා කියන්නේ යම් දෙයක උපරිම තලයට පත් වෙනවා කියන එක. කොටින්ම කියනවා නම් මේ බඩුව කියන්නේ ගෞරව නාමයක්. ඉතින් රත්නපාලී බිසව කියන්නේ මේ සටන් කලාවන්ගෙන් උපරිමට ගිය වීර කාන්තාවක්. වීර රැජිනා. ඇය ගැනත් බඩුව යන ගෞරව නාමයේ පිරිනමන හැටි ගැන දැනගන්න කැමති නම් එකතු වෙන්න මගේ YouTube channel එකට. මේ ගැන සම්පූර්ණ විස්තරයක් සහිත වීඩියෝවක් මම ඒකේ පළ කරනවා. ඒකත් බලලම ඉන්නකෝ. ආසහිතේ. මතකතු මාව follow කරන්න, YouTube එකේ subscribe කරන්න, TikTok එකේ මාව follow කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ආයිබුවන්. ප්‍රඥාවන්තයින් පහළ වේවා. Da